ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට. අපි දවසකම ඔබේ දිවියට අලුත් දේවල් රැගෙන එනවා. පන්හිඳ විශේෂාංගයෙන් ඔබේ ජීවිතයට අවශ්‍ය බොහෝ දේවල් කියා දෙනවා. බොහෝ පොත්පත් ගැන කතා කරනවා අපි. ජීවිතේට පොත් එකතු කරගත් මිනිසුන් කොහොමද ජීවිතය ජයගත්තේ කියන කාරණාවත් අද අපි කතා කරන්න සූදානම්. මේ නිසා අපි මේ ආකාරයෙන් සූදානම් වෙන්නේ පන්හිඳ විශේෂාංගය ආරම්භ කරන්න. පොතක් අතක ඇති හිතක් කවදාවත් මිනිසුන්ට විපතක් කරන්නට කවදාවත් සෙතක් මිස එනිසා බොහෝ පොත්පත් ඇසුරු කරන්නට අපි ඔබට ආරාධනා කරනවා හැමදාම පන්හිඳ විශේෂාංගයෙන්. අදත් අපි ඔබට මේ පන්හිඳ විශේෂාංගයෙන් ආරාධනා නමුත්යක් ඇඳවාගෙන ආවා මෙදිරියට. එය බොහෝ ග්‍රන්ථ අපිට දායාද කර තිබෙනවා, බොහෝ පොතපත් අපිට දායාද කර තිබෙනවා. අපේ ජීවිතය අලුත් ආකාරයකින් කියවන්න පොතපත ඇය දායාද කර තිබෙනවා. ඇය සුමුදු චතුරාර්ය ජයවර්ධන මහත්මිය. අයිබන් ඔබට. අයිබන්. සුබෝදෑසනක් කියමින් අපි පිළිගන්නේ වැඩසටහන වෙනුවෙන් ඔබතුමිය. සුබෝදෑසන. සුබෝදෑසනක්. අපි අද කතා කරන්න සෝදානම් ඇය මේ මෑත භාගයේදී ලියවූ විනිවිදින සිතුවිලි කියන ග්‍රන්ථය පිළිබඳව සඳහන් කළාසේම බොහෝ පොතපත අපිට දායාද කර තිබෙනවා. ඒ ගැනත් සඳහන් කරන්න සෝදානම්. අපි අද කතා කරන්න සෝදානම් වෙන්නේ මේ විනිවිදින සිතුවිලි ග්‍රන්ථය ගැන. ඔබතුමිය ඇත්තටම මොකද්ද මෙහි අරමුණ? මොන වගේ ජීවන දෘශ්‍යයක් අරබයාද මේක ලියන්නේ? විනිවිදින සිතුවිලි වලින් මම උත්සාහ කරේ ජීවිත මග හැරී යනවා. අපි බොහෝ දේවල් දකිනවා, නමුත් ඒව නොදුටු වාසේ යනවා. බොහෝ දේවල් කියවනවා, නමුත් ඒව අපේ හදවතට දැනෙන්නේ නැහැ. බොහෝ දේවල් දකිනවා, නමුත් ඒව අපේ හදවතට කතා කරන්නේ නැතුව, අපේ මොළයට ආමන්ත්‍රණය කරන්නේ නැතුව නික්ම යනවා. ඉතින් මේ නික්ම යන අපි නොදැක නොබලා යන බොහෝ දේ ජීවිතයට බොහෝ අරුත් එක් කරනවා. මෙන්න මේ කාරණය ගැන අවධානය යොමු කිරීමේ අරමුණනේ මම විනිවිදින සිතුවිලි කෘතිය රචනා කළේ. ඔබ මේ විනිවිදින සිතුවිලි සේම බොහෝ ග්‍රන්ථ නිර්මාණය කර තිබෙනවානේ අපිට කියන්නකෝ කොහොමද මේ ග්‍රන්ථ නිර්මාණයට යොමු වෙන්නේ? මේවට බලපාන සාධක මොකද්ද? කාලේ ඉඳලා දැන් මේ අධ්‍යාපනය බොහෝ සෙයින් ලබා තිබෙනවා ඔබ ඉහළටම. ඒකත් ආభాෂය අරගෙන තමයි මම හිතන්නේ නැත්තේ මේ වගේ සාර්ථක නිර්මාණ බිහි කරන්නට හැකියාව ලැබෙන්නේ නැත්තේ. මොන වගේ සාධකයන්ද බලපෑවේ මේ වගේ නිර්මාණ සිද්ධ කරන්නේ? ඇත්තෙන්ම පොඩි කාලේ ඉඳන්ම පොඩි නිර්මාණාත්මක දේවල් කරන්න මම මගේ නිවසේ පරිසරයත් ඒකට බලපෑවා. මම ඉගෙන ගත්තේ ගල් රිපන් බාලිකාවේ. රිපන් බාලිකාවේදීත් මට බොහෝ දේවල් බොහෝ ආభాසය ලැබුණා ශාස්ත්‍රීය කටයුතු සහ සාහිත්‍ය කටයුතු සඳහා. ඒ වගේම මම කැලණි විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන විශේෂවේදී උපාධියක් හැදෑරුවේ. අපට බොහෝ දේවල් නිර්මාණ ඇසුරු කිරීමේ හැකියාව ලැබුණා. අපි චිත්‍රපට බලන්න, වේදිකා නාට්‍ය බලන්න, ඒ වගේම පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා තිබුණු පොතපත කියවීම පුහුණුවකින් සහ අභ්‍යාසයකින් යුතුව කරන්න විශ්වවිද්‍යාලය මගින් ඉගැන්නුවා. එතනින් එහාට යද්දි මම කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදන විද්‍යාපති උපාධිය හැදෑරුවා. එහිදීත් එහෙමයි අපට කියවීම සහ විචාරය, සාහිත්‍ය සහ සංනිවේදනය කියන කරුණු ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණා. මේ සියල්ලේ ප්‍රතිඵල තමයි මේ කෘති. මම බොහෝ විට රචනා කළේ ශාස්ත්‍රීය ග්‍රන්ථ. ශාස්ත්‍රීය සංලාප එකතු විදියට එක විද්වතුන් සමග කරන ලද සාකච්ඡා. ඉතින් මේ අතරින් වෙනස් වෙච්ච කෘති යුගලක් තමයි දැහැන්ගත සිත සහ විනිවිදින සිතුවිලි කියලා කියන්නේ. ඒ දෙක ඔස්සේ මම උත්සාහ කරේ අර ශාස්ත්‍රීය කටයුතු අතරේදී ශාස්ත්‍රීය නිරත වෙද්දී බොහොම වෙහෙසක් දැනෙනවා. ඒ වෙහෙස අතරමැද මගේ ජීවිතේ මට මගහැරෙන දේවල් මොනවද? ඒ වගේම මට වගේම තවත් අයට මගහැරෙන දේවල් මොනවද? අපි මේ කියවන පොත් ඇතුලේ තියෙන දේවල් වල ඒ තියෙන කරුණු වලින් අපේ ජීවිතවලට මොනවද ලැබිලා තියෙන්නේ? සහ මේ නිර්මාණ කරුවන්ගේ ඔවුන් රටට කරපු දායාද, රටට දුන්නු ආభాසය, විශේෂයෙන් රුසියාව වගේ රුසියන් සාහිත්‍ය අපි ඇසුරු කරා. රුසියන් සාහිත්‍ය ඇසුරු කරද්දී අපට බොහොම දැනෙන කාරණයක් තමයි ඔවුන් තමන්ගේ පොළවේ තියෙන වැලි කැටයට, ඒ වගේම තමන් පිස හමන මද නලට පවා බොහෝසේ
අපිට සාහිත්‍ය හම්බෙන්නේ අපෙන් බොහොම දුරස්ත වෙලා. ඒ කියන්නේ අපේ හදවතට ආමන්ත්‍රණය කරන සාහිත්‍ය අඩුයි. ඉතින් මෙන්න මේ කරුණ ගැන අවධානය යොමු කරද්දී තමයි මට හිතුනේ මට පුළුවන් වේවි අපේ ජීවිතවල අපට මගහැරෙන දේ ගැන බොහෝ දේ කතා කරන්න. ඒ අරමුණෙන් බෙහෙවුණු කෘතියුගල සිත සහ විනිවිදින සිතුවිලි ඇත්තෙන්ම අපේ ජීවිතවල තියෙන අත්දැකීම් වල පොදුභාවය නිසා මේ කෘති බොහොම ජනප්‍රිය වුණා. ඒ අත්දැකීම් පොදුයි, නමුත් අපි ඒවට මුහුණ දෙන විදිය සහ අපිට ඒවා ලැබෙන ආකාරය වෙනස්. මේ කරුණු දෙක පමණයි වෙනස් වෙන්නේ. අත්දැකීම කියන එක මේ කෘතිය ඇතුලේ සාකච්ඡා කරපු කරුණු ගැන බොහෝ දෙනාගේ ප්‍රසාදයට සහ කැමැත්තට හේතු වුණා. ඒ නිසා මම හිතන්නේ මේ කෘති මේ තරම් ජනප්‍රිය වුණේ. ඔබතුමිය සඳහන් කරනවා දැන් සාහිත්‍යකින්ද මේ ලංකාවේ නම් පාඨකයාගෙන් ටිකක් දුරස් වෙලා තියෙන්නේ කියලා. ඔබතුමිය හිතන විදිහට මොකක්ද මේකට හේතුව? මේක පාඨකයාගේ වරදක්ද එහෙම නැත්නම් ලියන ඔබ ඇතුළු මේ රචකයන්ගේ වරදක්ද? ඇත්තටම මේ බොහෝ වෙලාවට රචකයෝ අපි හිතමු නවකතාව කියලා. නවකතාවක් රචනා කරද්දී ආඛ්‍යාන විදියේ හරි වස්තු බීජය හරි අපිට අපේ ජීවිත ඇතුලේ තියෙන ගැටලු වලින් උකහා ගන්න බැරි දැකලා තියෙනවා වර්තමාන බොහෝ සාහිත්‍ය කෘතිවල. ඒ වගේම කවි ගත්තොත් ඒ කවිත් අපෙන් බොහොම ඈත තියෙන්නේ. අපේ හදවතට ආමන්ත්‍රණය කරන හෘදය සංවේදී සාහිත්‍ය කියන දේ අඩු වෙලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. අපි වසර 35ක යුද්ධයක් ගෙවලා අවසන්. අපට අපේ මේ පශ්චාත් යුද වකවානුව ඇතුළත ඒ යුද්ධය නිසා අපට අහිමි වුණු දේවල් සහ අපේ සාරධර්ම සංස්කෘතිය අපෙන් කොයිතරම් ඈත් වුණාද කියන කරුණ ගැන සාකච්ඡා කරන්නේ නැති තරම්. ඒ බිහි වුණත් අපි දකිනවා ගීත දෙක තුනක් බිහි වී තිබෙනවා, නවකතා දෙක තුනක් බිහි වී තිබෙනවා, කවි බිහි වී තිබෙනවා, නාට්‍ය බිහි වී තිබෙනවා. නමුත් ඒවා මේ අපේ යුද්ධයෙන් බොහොම පරිබාහිර විදියට ඒවා අපේ හදවතට දැනෙන්නේ නැහැ. යුද්ධයේ වේදනාව ඔබ මම අපි සියලු දෙනා විඳපු අය. නමුත් ඒ යුද්ධයේ වේදනාව අපට දැනුණු මට්ටමට අපේ නිර්මාණ වලින් දැනෙන්නේ නැහැ. නමුත් උදාහරණයකට ගන්න කිර්ගීසියේ ඉන්න චිංගිස් අයිට්මාතව් කියලා ලේඛකයෙක්. මම හිතන්නේ නවකතා 7ක් වගේ හරි කුඩා ප්‍රමාණයක් ලියලා තියෙනවා. නමුත් ඔහු විප්ලවයක් මෙහෙයවනවා. රුසියන් විප්ලවයේ පසුගාමී තැනක ඉඳගෙන පෑනෙන් විප්ලවය මෙහෙයවනවා. ඔබ දන්නවා ටෝල්ස්ටෝයිට කියනවා ලෙනින් පෑනෙන් විප්ලවය මෙහෙයවන කලාකරුවා කියලා. මොකද අරගේ යුද්ධ කරන අය අතරේ සොල්දාදුවෝ අතරේ මෙහි අපේ හදවතට ආමන්ත්‍රණය කරලා අපේ මේ හදවතෙන් අපේ ජාතිය ගැන කැක්කුමක් ආදරයක් ඇති කරන පිරිසක් මේකන. ඉතින් ඒ සාහිත්‍ය අපෙන් වියුක්ත වෙලා තිනවා. මම කියන්නේ අපිට අපේ හදවතට අපේ මනසට හෘදය සංවේදී සාහිත්‍යයක් බිහි වුණොත් අපේ මේ තියෙන ගැටලු බොහොමයක් අවම වෙයි කියලා. ඔබතුමේ සඳහන් කරන ආකාරයට මේ හෘදය සංවේදී හදවතට සංවේදී බොහෝ නිර්මාණ බිහි වී තිබෙනවා සහ බිහි කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ නිසා තමයි ටීවී එක නාලිකාවෙන් පන්හිඳ වැඩසටහන මේ ආකාරයෙන් ඔබට හැමදාමත් අරගෙන අපි සූදානම් බොහෝ දේ කතා කරන්න ලබා ගන්නවා කෙටි විරාමයක්. ජීවිතේ ඔබ නැවතත් රැස් විහිදෙන ජීවිතයේ පන්හිඳ විශේෂාංගයේ සමගින් සුමුදු චතුරාර්ය ජයවර්ධන මහත්මිය සමගින් අද අපි කතා කරන්නේ අපට බොහෝ ග්‍රන්ථ දායාද කොට ඇති ඇයගේ මේ විනිවිදින සිතුවිලි කියන ග්‍රන්ථය පිළිබඳ අපි කොහොමද මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ මොන වගේ වස්තු බීජයක් පදනම් කරගෙනද මේක නිර්මාණය වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරමු. ඇත්තෙන්ම විනිවිදින සිතුවිලි වලට විශේෂයෙන් හිතලා යොදාගත්ත වස්තු බීජයක් හෝ ආඛ්‍යානයක් නැහැ. මම එදිනෙදා ජීවිතේ මට ලැබුණු ලැබෙනවා කියන පණිවිඩය ඔස්සේ නිර්මාණය කරපු ලිපි සංග්‍රහයක් මේ කෘතිය ඇතුළත් වෙන්නේ. මේ ලිපිවලදී මම උත්සාහ කරේ දැන් අපි හැමෝටම අපේ ජීවිතේ පසු කරන අවදීන් තියෙනවා. ඒ වගේම ඉදිරියට එන අවදීන් තියෙනවා. ඒ අවදීන් හැම එකකදීම අපි එකකට එකක් වෙනස් ජීවිත ගත කළත් මේ සියලු ජීවිත ඇතුලේ තියෙන එකම කතාන්දරය කියන එකත් මතු කර ගැනීමට. ඉතින් විනිවිදින සිතුවිලි වලදී මම උත්සාහ කරා මම උදාහරණයකදී පැහැදිලි කරොත් මම පාසලට පිය නැගුවේ අරලිය මල් යායක් යටින්.
හිටියේ. ඊළඟට මම කැලණි විශ්වවිද්‍යාලයේ කන්ද නගින්නේ ඒත් අරලිය මල්, මැයි මල්, ඇහැල මල් යායක් යටින්. අපි පුස්තකාලයට පියනගන්නේ ඇහැල මල් මූණේ වැදෙනවා. ඇහැල මල් කියන්නේ බොහොම වැක්කිරිලා වැටෙන ලස්සන මලක්. ඒ මල් මූණේ වැදෙමින් අපි පුස්තකාලයට පියනගන්නේ. මම වගේම දහසක් දෙනා ඒ මල් පසු කරගෙන පුස්තකාලය කරා යනවා. ඒ මල් වල සමහර ලාවට බඹරෙක් ඉන්නවා, සමහර ලාවට මීමැස්සෙක් ඉන්නවා. මේ අයත් අර මල එක්කම මද පවනේ නැලවෙනවා. නමුත් මේවා නොබලා නොදැක බොහෝ දෙනා පුස්තකාලය කරා පියමන්න. අපේ ජීවිතත් මේ වගේ. අපේ ජීවිතේදීත් අපිට බොහෝ දේවල් රන් සුණු වගේ දේවල් මග ඇරිලා යනවා. මම හිතන්නේ ඔබ අහලා ඇති කොන්ස්ටන්ටින් පවුස්තවස්කි කියලා ලේඛකයෙක් ඉන්නවා. රන් රෝස කියලා බොහොම ලස්සන කෘතියක් තියෙනවා. ආර්යවංශ රණවීර මහත්මයා මේක පරිවර්තනය කළා තියෙනවා. මේ පරිවර්තනයේ සඳහන් වෙනවා බොහොම අපූර්වට ජීවිතේ බොහෝ රන් සුණු අපිට මග හැරී යන බව. ශාමිට් කියන සොල්දාදුවා රන්සුණු එකතු කරලා පුංචි ලස්සන රත්තරන් රෝස මලක් නිපදවනවා. ඔහු ආදරය කරන පුංචි ගැහණු ළමයෙකුට දෙන්න. නමුත් ඔහුට එය දීමට නොහැකිව මිය යනවා. ඔහු අර රන්සුණු කියන කොන්ස්ටන්ටින් පවුස්තව්ස්කි කියන ලේඛකයා අපිට කියන්නේ මේ සොල්දාදුවා එකතු කරන රන්සුණු වගේ අපේ ජීවිතයේ බොහෝ දේවල් අපි එකතු කරන්න ඕන. මගහැරෙන්න දෙන්න හොඳ නැහැ. බිම වැටෙන පුංචි කුණු රොඩුවේ පවා අපිට අපේ ජීවිතේ හමු වෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ එවෙනුන් පරිසරයට ඔබතුමිය සඳහන් ක්ලාසයේම හෘදය සංවේදී හදවතට සංවේදී මිනිසෙක් සේම පරිසරයටත් සංවේදී මිනිසෙක් වෙන්නට ඕනේ. ඔබතුමිය සඳහන් කළා මේ බඹරු වෙනවා, මේ ඇහැලමල් තිබෙනවා. මේ සියල්ලම ඉතා සියුම් දේවල්. මේවා ආකර්ෂණය කරගැනීමේ ඇහැක්, හොඳ ඇහැක් තියෙන්නට ඕනේ අපේ භාෂාවෙන් කිව්වොත්. ඒ වගේ අපි ඇහැක් හිතක් ඇති කරගන්නේ කොහොමද? ඇත්තෙන්ම ඒක කිසිම අපහසු කාරණයක් නෙවෙයි. වෙලා තියෙන්නේ අපිට ඒක අවශ්‍ය නොවීමයි. අපි හිතනවා අපි හරි කාර්යබහුල ජීවිත ගෙවන අපිට මේ දේවල් දිහා සංසුන් මනසක් නැති පුද්ගලයන් කියලා. බොහෝ දෙනාගේ චෝදනාව ඒක. ගොඩක් අය කියන්නේ පොත් කියවන්න වෙලාවකුත් නැහැ කියලා. ඉතින් මම ඔබට ආරාධනා කරන්නේ ඔබ සමහර වෙලාවට ගෙදර කෑම පිසිනවා වෙන්න පුළුවන්. ඔබ ගමන් කරන වාහනයට ඇවිද යන පොඩි දුර ගත කරමින් සිටිනවා වෙන්න පුළුවන්. ඒ වගේම බස් එකේ මේ වාහන තදබදය අතරේ අපි පැයක් එකහමාරක් එක දිගට යනවා වෙන්න පුළුවන්. මේ යද්දි ඔබ ඔබේ මනස පරිසරය දෙසට යොමු කළොත් ඒ පරිසරයේ තියෙන අනේක විද දේවල් පේන්න පටන් ගන්නවා. අපිට ඒකට පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව අපි ඇති කරගන්න නම් අපේ මනස සංසුන් කරගන්න ඕනේ. අපේ කාර්යබහුල බව අතරින් ඒ පරිසරයේ තියෙන සියුම් දේවල් නිරීක්ෂණය කරන්න විඳින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අපේ ගෙදර ඕනම නාගරික ගම්බද ඕනම ගෙදරකට එන බොහොම සුන්දර කුරුල්ලෙක් ඉන්නවා පොල් කිච්චා කියලා. මේ පොල් කිච්ච දිහා නොබලා නොදක මේ පොල් කිච්චගේ මිහිරි ගීය පිරිසින්නවා. ඒ වගේම පොල් කිච්ච අසුබයි කියලා පොල් කිච්ච දිහා නොබලන පිරිසින්නවා. නමුත් ඒ පොල් කිච්චගේ අසුබයි කියන කතන්දරය ඇතුලේ තියෙන හෘදය සංවේදී කතන්දරය ඔබ දන්නවනම් ඔබ කවදාවත් පොල් කිච්ච දිහා අහක බලාගෙන යන්නේ නැහැ. මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් අපේ ජීවිතේට බොහෝ දේවල් මම ඔබට ආරාධනා කරන්නේ පරිසරය දිහා බලන්න. පරිසරයේ වෙන සියුම් වෙනස්කම් බලන්න. මලක් පිපෙන හැටි බලන්න. පුංචි ගහක් පැලවෙන හැටි බලන්න. ඒවා ඔබේ මේ නොසන්සුන් මනස සංසුන් කරලා ඔබට බොහෝ දේවල් උදා කර දෙන්න ඔබේ ජීවිතේ සමත් වේවි. දහන් කරන ආකාරයට අපි කියවිය යුත්තේ පොත්ම පමණක් නොවේ. පරිසරය අපට හමු වෙන බොහෝ දේ අපි කියවන්නට ඕනේ. මිනිසුන් පවා කියවන්නට ඕනේ කියයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපට ඒ කියවීම තුළින් බොහෝ මේ ජීවිත අවබෝධය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකේ මේ විනිවිදින සිතුවිලි ග්‍රන්ථෙන් මා කිසියම් කොටසක් උපුටා ගන්නවා මේ ආකාරයෙන්. ඇතැම් පොතක් කෙලින්ම හදයි ගයයි පෙරලි කරයි. ඇතැම් පොතක් හදවතටත් මොළයටත් ඇතුළු වෙයි. තවත් පොතක් මොළයට ඇතුළු වී තෝන් ලනුව අතට ගනී. මා හිතන්නේ මේ විනිවිදින සිතුවිලි ග්‍රන්ථය අපේ පාඨකයන්ගේ මනසේ තෝන් ලනුව අතරගත් කෘතියක්. අපි කතා කරමු. ඇත්තෙන්ම උත්සාහ කරා ඔබට ඔබේ ජීවිතයේ මගහැරෙන දේවල් ගැන මතක් කරලා දෙන්න. මේ මගහැරෙන දේවල් වලින් ඔබ කොතරම් අසංවරශීලී සහ නොසන්සුන් මනසකින් යුතු කෙනෙක් බවට පත් වෙලා තියෙනවද කියන කාරණේ මතු කරගන්න උත්සාහ කරා. මම ඔබට ආරාධනා තියෙන පරිසරය දිහා විතරක් නෙවෙයි ඔබ අවට සිටින මිනිසුන්ගේ මුහුණු දෙස පවා බලන්න. ඒ මුහුණු වල සමහර වෙලාවට බොහොම සතුටුදායක මුහුණු දකින්න ලැබෙනවා. ඒ වගේම පශ්චාත්තාවපයක් සඳහන් වෙලා තියෙන මුහුණු දකින්න, දුක් සහගත මුහුණු දකින්නවා. ඒ වගේම බොහොම කලබලකාරී මුහුණු දකින්නවා. ඔබ මොහොතක්
මේ මුහුණු පිටිපස්සේ තියෙන කතන්දරය මොන වගේ වෙයිද කියලා. ඔබට බොහෝ දේවල් ඔබේ ජීවිතේ කියවා ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරන්නේ ඔබේ පරිසරය දෙස බලන්න. ඒකට වෙලාවක් වෙනම වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඔබ අවට ඔබ පසු කර යන මිනිසුන් දෙස බලන්න. ඔබ අවට තියෙන ඒ පරිසරයේ තියෙන සියුම් දේවල් විඳින්න පුරුදු වෙන්න. මලක් පිපෙන හැටි විඳින්න පුරුදු වෙන්න. ඊට අමතරව ඔබ පොතක් කියවන්න පුරුදු වෙන්න. නාට්‍යයක් බලන්න පුරුදු වෙන්න. චිත්‍රපටයක් බලන්න පුරුදු වෙන්න. ඔබටත් නොදැනීම ඔබේ ජීවිතයේ සංහිඳියාව උදා වෙන්න පටන් ගනී. ඔබතුමිය සඳහන් කරනවා මේ පොතක් කියවන්නට නම් අමුතුවෙන් වෙලාවක් අවශ්‍ය නැහැ. අපේ උවමනාව තිබෙනවා නම් අපිට වෙලාව නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් පාඨකයාට සේම රචකයාටත් වගකීමක් තියෙනවා පාඨකයාගේ මනස හඳුනාගෙන නිවැරදි පොතක් පාඨකයාගේ මනසට ඇතුළු විය හැකි පාඨකයාගේ මනස තුළ කිසියම් කම්පනයක් ඇති කළ හැකි පොතක් හෝ ග්‍රන්ථයක් නිර්මාණය කිරීමේ කිම ග්‍රන්ථ රචකයාට තිබෙනවා. රචකයාගේ කාර්යභාරයත් අපි පැහැදිලි කරමු. ඇත්තෙන්ම ග්‍රන්ථ රචකයා කියන්නේ මේ සමාජයේ පෙරගමන්කරුවා. ඔහුට තියෙන වගකීම මං හිතන්නේ වෙන ඒක සමාන වෙනවා නම් සමාන වෙන්නේ ගුරුවරයාගේ භූමිකාවට පමණයි. රචකයා කියන්නේ අනාගත පරම්පරාවක් නිෂ්පාදනය. ඒ නිසා අපි කෑමක් නිෂ්පාදනය කරොත් අපි ඇඳුමක් හැදුවොත් එය විනාශ වී ගියාට පසු අපිට එය ඉවතලා එහි පාඩුව දරාගත හැකියි. නමුත් පොතක් දායාද කිරීමෙන් අනාගත පරම්පරාවට යම්කිසි විනාශයක් අපි අතින් සිදුවහොත් ඒ ගණනාවක් තිස්සේ ගලාගෙන යනවා. ඒ නිසා පොතක් ලියනවා කියන්නේ මහා හාස්කමක්. ඒ හාස්කම එන්නේ පොත ලිවීමේ හැකියාව එක්කම අපිට තියෙන වගකීම නිසා. අපි හැමතිස්සෙම ග්‍රන්ථ රචකයන් විදියට ලේඛිකාවන් විදියට අනාගත පරම්පරාව යම්කිසි හැඩගැස්වීමේ සහ මේ උවමනාවෙන් නියුක්ත විය යුතුම වෙනවා. මම යුතුම වෙනවා කියන්නේ අපි පරම්පරාවක් නිෂ්පාදනය කරන නිසා. ඒ නිසා අපි බස ගැන අවධානය යොමු කරන්න ඕන. අපේ වස්තු බීජය ගැන අවධානය යොමු කරන්න. අපි අපේ සංස්කෘතිය ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අපි කොහොමද මේ කෘතිය සමාජගත කරන්න කියන ගැනත් අවධානය යොමු කරන්න ඕන. අපි භාෂාව හරියට පාවිච්චි නොකළොත්, අපි භාෂාව නිවැරදි ලෙස භාවිත නොකරොත් එයින් අපේ බස මැරෙනවා. ඒ වගේම එය කියවන අනාගත පරම්පරාවත් බස ගැන තියෙන අවබෝධය සහ ඇල්ම අවම වෙනවා. ඒ වගේමයි වස්තු බීජය තෝරා ගැනීමත්. වස්තු බීජය අපි තෝරාගත යුතු වෙන්නේ අපේ සමාජයට පිළියම් සෙවීමේ අරමුණින්. එහෙම නැත්නම් දැන් සමහරට ඔබ කියන්න ඉඩ තියෙනවා එතකොට පරිකල්පනයට මොකද වෙන්නේ කියලා. පරිකල්පනය අවශ්‍යයි. පරිකල්පනය අවශ්‍ය වෙන්නේ අපේ හදවත සංවේදී කිරීම සඳහා. ඒ වගේම අපේ දැනුම වැඩි කිරීම සඳහා. එතකොට මේ කරුණු සියල්ල එකතු කරලා කිරීමෙන් අරමුණු කරන්නේ යහපත් සමාජ චෝදනයක් ඇති කිරීම. එය අරමුණු කර නොගන්නවා නම් යම් කිසිවකු පොතක් නොලියා සිටීම හොඳයි කියලායි මම හිතන්නේ. අද මේ ඇත්තම මට මම විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන නිසා සාහිත්‍ය සම්බන්ධයෙන් මට ඒ ගැන සමහර පොත් තියෙනවා ඇත්තට මෙය පළවිය යුතු නෑ. ඒව පළවීම තුලින් සමාජයට හානියක් සිදු වෙලා තියෙනවා. සමහර රචකයන් ඉන්නවා නවකතා රචනා කරනවා Taman මුලින් ලියන චරිතයේ නම ඔහුට පොත අවසානයේදී අමතක කරනවා. මම කනගාටුවෙන් හරි කියන්න ඕනේ මේවා ප්‍රකාශයටපත් මම මේ හැම දිනාටම කියන්නේ පොතක් කියන්නේ අපි කෑමක් හදනවා වගේ දෙයක් නෙවෙයි. එය අපි අනාගත පරම්පරාවක් නිෂ්පාදනය කිරීමක්. ඒ නිසා අපි වඩාත්ම වගකීම් සහගත යුතු විය යුත්තේ ග්‍රන්ථකරණයේදී. ඒ නිසා අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. මේ කතා කළාසේම අපි ලබා ගන්නවා ඊට පස්සෙත් අපි කතා කරමු. රැස්වීදින ජීවිතේ ඔබ නැවතත් රැස් විහිදෙන ජීවිතයේ පන්හිඳු විශේෂාංගයත් සමගින් අපි සුමුදු චතුරාර්ය ජයවර්ධන මහත්මිය සමගින් කතා කරන්නේ. ඇයගේ නවතම ග්‍රන්ථය විනිවිදින සිතුවිලි ග්‍රන්ථය ගැන අද අපි කතා කරන්නේ මේ ආකාරයෙන්. ඔබතුමිය සඳහන් කළා මේ සාකච්ඡාව අපි රැගෙන එද්දී යම්කිසි තැනකදී මේ පොල් කිච්චේගේ කාරණාවක් සම්බන්ධව. අපි සමහර දෙනෙක් හිතනවා අසුබයි කියලා. ඔබතුමිය සඳහන් කරනවා ඒක එහෙම වෙන්න විදියක් නැහැ. පොල් කිච්චා කොච්චර සුන්දරද පොල් කිච්චාගේ නාදය, පොල් කිච්චාගේ හැටය
කොයිතරම් සුන්දරද අපේ මනසේ වෙනස් සිතුවිලි ඇති කරන්න මේ පොල් කිච්චා කොච්චර දායක වෙනවද කියලා බුදුමිය සඳහන් කරනවා. අපි ටිකක් පැහැදිලි කරමු ඇයි එහෙම කියන්නේ කියලා අපිට කොහොමද මේ මිනිසුන් හිතන ආකාරය වෙනස් කරන්නේ මේ කෘති හරහා. ඇත්තම මං හිතන්නේ ලේඛකයාට තමයි මිනිසුන්ගේ මනස වෙනස් කරන්න පහසුම කෙනා. මම මේ පොල් කිච්චා කියන පුංචි කුරුල්ලා ජනවහරේ එන කතාව ගැන මතක් කළොත් ජනවහරේ අපිට කියනවා ගන්න කියලා. එහෙම නැත්නම් වෙන කාට හරි පෙන්වන්න කියලා. ඒත් මම පුංචි කාලේ ඉඳන්ම කල්පනා කරා මේ වගේ පුංචි සුන්දර කුරුල්ලෙක්ගේ කර මත මේ තරම් අසුබ බරක් පැටවුවේ කවුද කොහොමද කියලා. ඉතින් මම දැන් මේ කතාව හොයාගෙන යද්දී මට එක තැනකදී මගේම මව අත්තම්මා කිව්වා මේ පුතේ පොල් කිච්චා හරි අසුබ කුරුල්ලෙක්. එයා දිහා බලන්න එපා. එයා කනවැන්දුම් කුරුල්ලෙක් කියලා. ඉතින් මට හරි ගැටලුවක් ආවා මේ කනවැන්දුම් කියන එකත් එක්ක අපි කොහොමද අහක බලන්නේ කියලා. ඉතින් මම මේ කතාව හොයාගෙන යද්දී මට පරිසරවේදී ජගත් ගුණවර්ධන තමයි හරිම පිළිතුර ලබා දුන්නේ. එතුමා කිව්වා මේ පොල් කිච්චා කියන්නේ ජීවිත කාලේ එකම එක සහකරුවෙක් හෝ සහකාරියක් සමග පමණක් සම්බන්ධතා පවත්වන කුරුල්ලෙක්. ඉතින් මේ සහකරුවා හෝ සහකාරිය මිය ගියොත් මේ පොල් කිච්චා කියන පුංචි කුරුල්ලා ආයෙත් තව කවුරුවත් හොයාගන්නේ නැහැ. මේ තනියෙන් ඉදිද්දි මේ සහකරුවා හෝ සහකාරිය මැරුණු නිසා හෝ නැති වුණු නිසා මේ පොල් කිච්චා අසුබයි කියලා. මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා මේ වගේ අපි හිතනවා අපි දිනුනොයි කියලා. අපි ලේඛනයේ දෙනවා, අපි චිත්‍රපටි බලනවා, ඒ වගේම අපි නාට්‍ය බලනවා. කරනවා මේ මහා තාක්ෂණයක් ඇතුලේ ගනුදෙනු කරන අපි මේ බොහොම සුන්දර සාර ධර්මයක් රකින්න මේ පුංචි කුරුල්ලා දැක්ක මහක බලා ගන්නවා. ඉතින් ඇත්තෙන්ම අපි වෙනස් වෙන්න ඕනේ. අපි එතනින් වෙනස් වෙලා ඒ කුරුල්ලට මං හිතන්නේ අපි ගෞරව කරන්න ඕන කියලා. ඒ වගේම මේ පොල් කිච්චා හැම බොහොම ශෝකී ගීරාවයක් නිකුත් කරනවා. මම හිතන්නේ ඇහැරිලා තියෙනවා නම් අහලා ඇති. ඒක හරිම සියුම් හරි ශෝකාලාපයක්. ඉතින් ඇත්තටම අපේ ජීවිතේටත් විරහව කියන එකේ ශෝකී ගීරාවයත් එක්ක එනවා. ඉතින් මේ අසුබයි කියන පුංචි කුරුල්ලා මත තියෙන මේ බර දිහා බැලුවොත් ඒක කොයිතරම් අසාධාරණ බරක්ද කියන කාරණය මම මේ කෘතිය හරහා අපේ පාඨකයන්ට ලබා දුන්නා. ඒ වෙලෙදී ඇත්තම මට වැඩිම පාඨක ආකර්ෂණයක් ලැබුණු ලිපියය. මට බොහෝ පිරිස් කතා කරලා කිව්වා පොඩි ළමයි පවා පාසල් යන පොල් කිච්චා දිහා බොහොම ආදරයෙන් දැන් බලනවා කියලා. ඉතින් අර ජනශ්‍රුතියේ එන මතවාදයක් නරක මතවාදයක් වෙනස් කරන්න ලැබීම සතුටක්. කෘති වලින් කෙරෙන්න ඕනේ ඒක. අපේ මනසේ තියෙන මකුණු දැල් කුණු පිහිදලා දාන්න පුළුවන් වෙන්න ඕනේ ග්‍රන්ථ රචකයාට. ඉතින් එය කිරීමේ වගකීම ඔබතුමිය බොහොම හොඳ තැනකට මේ සාකච්ඡාව රැගෙන යනවා. අපිට හිතන්නට බොහෝ තැන්වලින් ඔබතුමිය මේ සාකච්ඡාව රැගෙන යනවා මේ විනිවිදින සිතුවිලි ග්‍රන්ථය තුලින් වගේම අද අපි කතා කළේ මේ ආකාරයෙන් මේ විනිවිදින සිතුවිලි ග්‍රන්ථය පිළිබඳව. ඒ වගේම මේ සුමුදු චතුරානි ජයවර්ධන කියන මේ රචිකාවිය ගැනත් අපි කතා කරන්නේ. ඇයි බිහි වෙන්නේ කොහොමද? ඇයිගේ අනාගත බලාපොරොත්තු මොනවද? ඒ බලාපොරොත්තු වුණු දේ දැන් ටිකක් ඉෂ්ට කරගෙන තියෙනවද? මේ ගැනත් අපි කතා කරමු. ඇත්තම මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බොහෝ දේවල් ලබා ගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබුණා. ඒ වගේම මම පශ්චාත් උපාධිය හදාරද්දිත් බොහෝ දේවල් ලබා ගත්තා. හැබැයි ඒ හැම එකටම වැඩිය මම ජීවත් වීමෙන් බොහෝ දේවල් උකහා ගත්තා. මගේ ජීවිතේ මම ගාල්ලේ සිට කොළඹ දක්වා මේ පැමිණි ගමනේදී ලැබුණු අත්දැකීම් මගේ ජීවිතයට ලොකු පන්නරයක්. ඒ වගේ පොඩි කාලේ ඉඳන්ම පොත්පත් කියවීමට ඇබ්බැහි වුණු කෙනෙක්. ඒ වගේම යම්කිසි නිර්මාණයක් රස විඳින්නේ කොහොමද කියන එක ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය කෙනෙක්. ඒ නිසා පොත්පත් මට ජීවිතය ලබා දුන්නා. පොත්පත් වලින් එහාට මම ජීවිතය ගෙවන්නේ කොහොමද කියන පොත්පත්මයි. ඉතින් දැන් විනිවිදින සිතුවිලි අනාගතයේදී මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ රටට යම්කිසි සේවයක් කිරීමට හෘදය සංවේදී සාහිත්‍යයක් බිහි කිරීම. සාහිත්‍ය අපෙන් ඈත් වෙලා තියෙනවා. අපි කතාවට කියනවා පළක මත තියලා වන්දනා කරන තත්ත්වයයි
තත්වයටයි අද සාහිත්‍ය පත් වෙලා තියෙන කියලා. මම හිතන්නේ අපි මහ පොළොවට බහින්න ඕනේ. අපේ සාහිත්‍ය මහ පොළොවට අරගෙන આવොත් අපේ ගොයම් අස්වද්දන කුඹුරු අස්වද්දන ගොවියා ළඟට ඒ වගේම කම්කරුවා ළඟට අපිට යන්න පුළුවන් නම් ඔවුන්ගේ හිත් කියව ගන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් නම් ඔවුන්ගේ හිත්වල තියෙන මුදු සුමුදු බව ඇති කරන්න මතු කරගන්න අන්න ඒ කාරණය මට ඉටු කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා මම ජීවත් වීමේ පරමාර්ථය ඉෂ්ට කරගත්තා කියලා. ඔබතුමගේ පරමාර්ථයට අපි හිත සිතින් සුබ ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කළේ සුමුදු ජයවර්ධන මහත්මිය සමගින් ඇයගේ විනිවිදින සිතුවිලි කරන ග්‍රන්ථය පිළිබඳව ඇයගේ නවතම ග්‍රන්ථය පිළිබඳව අපි සූදානම් ලබන සතියේදී හමු වන බලාපොරොත්තු වෙන ඔබින් සමගගෙන යන්නට ඔබට ආයුබෝවන් කියමින් බොහොමත් ස්තුතියි අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වුණාට අපි ලබන සතියේදී හමු වන බලාපොරොත්තු වෙන සමගන්නවා පන්හිඳ විශේෂාංගය. රැස්වීදින ජීවිතේ